මම සඳුන් බණ්ඩාර බෝතරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. ප්‍රධාන වශයෙන් අද මේ මාධ්‍ය හමුවේ අරමුණ වෙන්නේ ප්‍රධාන කාරණා තුනක් පිළිබඳව ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට අපේ අදහස් ප්‍රකාශ කිරීම. විශේෂයෙන්ම එකක් තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම පිළිබඳව ඊයේ දිනේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරපු මාධ්‍ය නිවේදනය සම්බන්ධව ඒ වගේම එක ශ්‍රේණියේ සිසුන් බඳවා ගැනීම පිළිබඳව නොබෝ දිනක නිකුත් වුණු චක්‍රලේඛය පිළිබඳව ඒ වගේම උසස් පෙළ අගෝස්තු මාස පැවැත්වීමට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ගයක් පිළිබඳව මුලින්ම සඳහන් කරන්න ඕන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඊයේ දිනේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර පැවැත්වුණු සාකච්ඡාවක් පිළිබඳව ජනාධිපති මාධ්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඒකෙදි ඔවුන් කියනවා බොහොම පැහැදිලිව 2027 නැවත 6 ශ්‍රේණියට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න දැනට සියල්ල සූදානම්. පාසල් වලට අවශ්‍ය පහසුකම් සපයලා ඉවරයි. ඒ වගේම පළවෙනි වාරයේ විතරක් නෙවෙයි දෙවෙනි වාරයේ මොඩියුලුත් එක විට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. අපි මතක් කරන්න ඕන ගිය වසරේ 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ආණ්ඩුවට එහෙම නැත්නම් හරණි අමර සූරිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයට අකුල ගන්න වෙන්නෙම සමාජයෙන් ඒ වගේම අධ්‍යාපනය පිළිබඳ විද්වතුන්ගෙන් අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන දෙමව්පියන්ගෙන් ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකයන්ගෙන් එල්ල වුණු දැඩි පීඩනය හමුවේ. එතකොට ඒ වෙලේ මේගොල්ලෝ කිව්වා අපි වසරකට කල් දානවා ඊට පස්සේ අවශ්‍ය සංශෝධන කරලා මේ සියලු කණ්ඩායම් සමග සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන කරලා මේවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා. හැබැයි මේ අකුල ගැත්තයින් පස්සේ මේ දක්වා මාස 6කට වඩා වැඩි කාලයක් අපි දන්න තරමින් කිසිම සාකච්ඡාවක් ඔය කියපු මේ විරෝධය එල්ල කරන්න හේතු වෙච්ච කණ්ඩායම් සමගින් අධ්‍යාපන අමාත්‍යාංශය යෙදුනේ නැහැ. එතකොට එහෙම නිදි වර්ගිතව ඉඳලා දැන් මේ වෙනකොට නැවත ජනාධිපති මාධ්‍යාංශයෙන් කියනවා 27 ක්‍රියාත්මක කරන්න සූදානම් කියලා. බොහොම පැහැදිලිව අපි සිහිපත් කරන්න ඕන මේ ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට අපි ප්‍රධාන කාර්යභාරයක් කරා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගන්න කියන පීඩනය ආණ්ඩුවට යොමු කරන්න. ඒකෙදි අපි බොහොම පැහැදිලිව කාරණා කිහිපයක් සිහිපත් කරා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන අඩුපාඩු. එකක් තමයි අපි කිව්වා මේ වාර විභාග ඉවත් කරපු අධ්‍යාපන ක්‍රමයට අපි විරුද්ධයි කියලා. ඒ වගේම අපි කිව්වා පෙළපොත ඉවත් කිරීමට අපි විරුද්ධයි කියලා. ඒ විතරකුත් නෙවෙයි අපි බොහොම පැහැදිලිව කිව්වා මේ අධ්‍යාපනයේ ඩිජිටල් කරණය කියන කාරණේ. මේක මේ අපේ රටට අලුත් කාරණයක් වුණාට මේ වෙනකොට ලෝකේ අත්හදා බලපු සියලු රටවල් මේ ප්‍රතික්ෂේප කරලා අපිට මේ හැරමින් තියෙන මොහොතක මේ අධ්‍යාපනයේ ඩිජිටල් කරණය කියන කාරණේට අපි පැහැදිලිව විරෝධය පළ කරා. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ බොහොම සූක්ෂමව මේක ඇතුළට ඔබවලා තිබ්බා LGBTQ ප්‍රවර්ධන වැඩසටහනක්. අපි ඒකට දැඩිව විරෝධය පළ කරා. ඒතර මෙන්න මේ කියන කාරණාවලට විරුද්ධ වුණේ දැන් මේ කිසිම කාරණයක් සම්බන්ධයෙන් කිසිම සංවාදයක් සාකච්ඡාවක් නැතිව මේගොල්ලෝ සූදානම් නම් නැවත වතාවක් ඒ විදිහටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බොහොම පැහැදිලිව සිහිපත් කරන්න ඕන. ජාතික ගුරු ව්‍යාපාරයේ සූදානම් නැවත මේ සමාජය දැනුවත් කරලා ඒ අවශ්‍ය විරෝධයන් ගොඩනගන්න පෙරමුණ ගන්න අපි සූදානම් කියන කාරණේ ජාතික ගුරු ව්‍යාපාරයට සිහිපත් කරනවා. ඒ හින්දා එහෙම මේ හුදකලාව කළ හැකි දෙයක් නෙමෙයි කියලා දැන් හරි ආණ්ඩුව තේරුම් ගන්න ඕන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මේ කියන කාරණේ වෙන්නෙම අපි දන්නවා මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය 1920 පිහිටුවද්දී මේක මේ අධිරාජ්‍යවාදීන්ට ඕන විදිහට සකස් කරපු අධ්‍යාපන ක්‍රමයක්. මේක කිසි ලෙසකවත් අපේ රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි අපේ රට තුල ක්‍රියාත්මක වුණේ. 1945 CWW කණ්ණාංකර මැතිතුමාට පුළුවන්කම ලැබෙනවා ඒ වෙනකොට තිබුණු ප්‍රශ්නය ඔහු निराකරණය කරන්න උත්සාහ දරනවා මේ සියලු දෙනාට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න. එතකොට මේ අධ්‍යාපනය අයිතිය අහිමි වූවන්ට අධ්‍යාපන අයිතිය ලබා දෙන්න තමයි ඔහු කටයුතු කරේ. ඒ වගේම ඔහු ශිෂ්‍යත්ව විභාගය ගෙනල්ලා ගමේ පහසුකම් අඩු පාසල් වල හිටපු දරුවට පහසුකම් සහිත දක්ෂ දරුවට පහසුකම් සහිත පාසල් වලට යන්න අවස්ථාව හදනවා. හැබැයි මේ පෙරලිය ඔහු සිදු කරන අතර වාරයේ ඔහුට බොහොම පැහැදිලිව ඔහුට ගෙදර යන්න අවස්ථාව සැලසෙනවා. ඔහුට මේක අඛණ්ඩව ක්‍රියාත්මක කරගන්න යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ අදටත් මේ පවතින අපේ රටේ අධ්‍යාපනයේ ෆිලොසොෆි එක එහෙම නැත්නම් දර්ශනය සකස් වෙලා තියෙන අපිට ඕන විදිහට නෙවෙයි අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා සන්තරපණය කරන්න
අපේ රටේ භෞතික සම්පත් දියුණු කරන්න නෙවෙයි, අපේ රටේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට නෙවෙයි. ඒක නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපේ රටේ අධ්‍යාපනයේ මූලිකවම අපි දර්ශනයක් හදාගන්න ඕන. ඒ අනුව තමයි මේ අධ්‍යාපන සංස්කරණ ක්‍රියාත්මක වෙන්න ඕන. පෞගේ කාලේ අපි දන්නවා මේ පැවති අධ්‍යාපන ක්‍රමය ඇතුලේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පාසල් දරුවට ගුරුවරයාට දෙමාපියන්ට ලොකු පීඩනයක් එල්ල වුණා. මේකේ අඩුපාඩු සාකච්ඡා වුණා. අන්නේ අඩුපාඩු සැලකිල්ලට ගනිමින් ඒ ඇති වුණු හිඩසින් ප්‍රයෝජන අරගෙන තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ අධ්‍යාපනයට ඩොලර් මිලියන 400ක ණයක් වෙන් කරනවා ආසියානු සංවර්ධන බැංකුව හරහා 2018 වර්ෂයේ නව අධ්‍යාපන සංස්කරණ ක්‍රියාත්මක කරන්න කියලා. මේගොල්ලෝ හදන්නේ එයාලට අවශ්‍ය තිබු විදිහට සකස් කරගෙන තිබුණු අධ්‍යාපන ක්‍රමේ නව ප්‍රවණතා ටික අපේ රටවල් ඇතුළට ඔබව ගන්න ඕන නව ප්‍රවණතා ටික නැවත ඇති කරගන්න ඇරෙන්න රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන්න නෙවෙයි. ඒක නිසා අපි තාම පැහැදිලිව ජාතික ගුරු ව්‍යාපාර විතර කියනවා මේක ගේන්න නම් ඔබ නැවත සූදානම් වෙන්නේ. මේකට අවශ්‍ය විරෝධතා ගොඩනගන්න අද දිනේ සිට අපි සූදානම් කියන කාරණය අපි සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා පහුගිය දිනක නිකුත් කරනවා පළවෙනි ශ්‍රේණියට ළමයි ඇතුළත් කර ගැනීම සම්බන්ධ නව චක්‍රලේඛයක්. ඉතින් අපි දන්නවා ඒකෙදි බොහොම පැහැදිලිව යෝජනා කරලා තියෙනවා නැවතත් පන්තියකට සිසුන් 40ක් එක වසරේ පන්තියකට සිසුන් 40ක් ඇතුළත් කර ගැනීම. අපි සිහිපත් කරන්න ඕන SCFR 235 211 කියන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පාසල් පද්ධතියේ පන්තියක පවත්වා ගන්න පුළුවන් උපරිම සිසුන් සංඛ්‍යාව සිසුන් 35යි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් මේ වෙනකොට එක ශ්‍රේණියට ක්‍රියාත්මකයි. ඒ වෙලේ ඒගොල්ලෝ ඉතා පැහැදිලිව කිව්වා හර්මි අමරසූරිය මැතිණිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශය මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න නම් අවම වශයෙන් පන්තියක සිසුන් සංඛ්‍යාව 25 34 අතර වෙන්න ඕන කියලා. දැන් මේ වෙනකොට ක්‍රියාත්මකයි. දැන් මේ සියල්ල මෙහෙම තියෙද්දි මේගොල්ලෝ චක්‍රලේඛේ නිකුත් කරලා තියෙනවා නැවත සිසුන් 40ක් බඳව ගන්න. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේගොල්ලන්ගේ තියෙන අවධානය සහ ඒකට දීලා තියෙන ප්‍රමුඛතාවය පිළිබඳව බොහොම පැහැදිලි මේ චක්‍රලේඛ මගින්. ඉතින් මේක මේ අයාලේ යන වැඩක් කරුණාම ආණ්ඩුව අයාලේ යන්න වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කාගේ හරි උමනාවට මේකට පටවලා තියෙනවා. ඒක ඔය යන්න දීලා අහක බලන් ඉදිල්ලක් විතරයි. එතනින් එහා වගකීමක් දරන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය කියන කාරණය ඊටාම පැහැදිලි. ඒ විතරක් නෙවෙයි අපි දැක්කයි චක්‍රලේඛේ දීලා තියෙනවා සිසුන් පාසලට ඇතුළත් කර ගැනීමට ලකුණු ප්‍රදානය කරද්දී එක නිර්ණායකයක් විදියට පාසලට පහසුකම් විවිධාකාරයෙන් පහසුකම් සපයලා තියෙන දෙමාපියන්ගේ දරුවන්ට ලකුණු 4ක ප්‍රමාණයක් නිර්දේශ කරලා තියෙනවා. අපි අහන්න කැමති මොනවද විවිධාකාරයේ පහසුකම් කියලා. එතකොට අන්න මේ තමන්ගේ අවශ්‍යතා සහිත අය රිංගව ගන්න හදපු ඉඩකඩ තමයි කියලා අපි සිහිපත් කරන්න කැමති. ඒ වගේම නැවත සාකච්ඡාවකට අවිලා දෙන අපි දකිනවා ඊයේ ලංකා ගුරු සේවා සංගමේ දැන් ලේකම්තුමා නම් ඉන්නේ නැහැ මාධ්‍ය සාකච්ඡාවලට. සභාපතිතුමා ඉදිරිපත් වෙලා මාධ්‍ය හමුවක් තියලා කියනවා මේ ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලන කණ්ඩායමක් විසින් අපොස උසස් පෙළ විභාගයේ කල් දමන්න කියලා උසාවි ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් අපි සිහිපත් කරන්න කැමති මේ කාරණේ තාණ්ඩුව පැත්තෙන් කියවෙනවා ප්‍රමාණවත් දින ගාණක් තිබුණා කියලා. හැබැයි දරුවන්ගේ පැත්තෙන් ඒ වගේම උසස් පෙළ උගන්න ගුරුවරුන්ගේ පැත්තෙන් මේ කාලය ප්‍රමාණවත් නැහැ කියලා චෝදනාවක් තිබ්බා. මේ කිසිවක් සැලකිල්ලට නොගෙන තමයි බොහොම හිතුවක්කාරී විදිහට අධ්‍යාපන අමාත්‍යාංශ මේක අගෝස්තු 10 වෙනිදා නිශ්චිතවම තියනවා කියන ප්‍රකාශය කරන්නේ. ඒක නිසා ඒක උසාවි යන්න හේතු වෙච්ච කණ්ඩායම බංකොලොත් දේශපාලන කණ්ඩායමක්ද නැද්ද කියන කාරණේ නෙමෙයි. නොවුන් සමාජ අවශ්‍යතාවය ඉටු කරන්න තමයි එහෙම නීති මගට ගිහිල්ලා තියෙන්නේ. එඳ අධ්‍යාපන අමාත්‍යාංශ තියෙන්නේ අර හඳ පෙන්නුවාම හඳ දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලන ප්‍රශ්නයක් යාලට තියෙන්නේ. ඒක නිසා ඇඟිල්ලේ ප්‍රශ්නය අදාළ නැහැ. හඳ දිහා බලන්න මේක ඇත්ත ගැටලුවක් තියෙනවා නම් දරුවන්ට ප්‍රමාණවත් නැහැ කියලා කියනවා නම් කාලය, ගුරුවරුන්ට ප්‍රමාණවත් නැහැ කියලා කියනවා නම් කාලය. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම් වෙන්න ඕන කියන කාර්යය අපි සිහිපත් කරනවා. ඒ අනුව නැවතත් අපි මතක් කරනවා ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ওই විදිහට ක්‍රියාත්මක කරන්න සූදානම් වුණොත් ඒකට අවශ්‍ය විරෝධයන් නැවත ගොඩ නැගෙයි. නැවත ඔබට තව වසරකට හෝ වසර කිහිපයකට අකුල ගන්න සිද්ධ වෙයි කියන කාරණය අපි සිහිපත් කරනවා. ඒ වගේම ඔබ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය බර තියලා නැහැ. ඔබ මෑත කාලේ නිකුත් කරපු චක්‍රයකලුත් ඒ කාරණේ බොහොම පැහැදිලිව පේනවා කියන කාරණයක් අපි සිහිපත් කරමින් නතර වෙනවා. බොහොම ස්තුතියි.